ලෙන්ප කාලේ පළවෙනි සතියේ සඳුදා දවස. සම්විධාන වහන්සේ ඔබට කුමක්ද කියන්නේ? ගීතාවලියේ 19 වෙනි ගීතිකාවේ 12, 13, 14 පදවල මෙහෙම කියනවා. මාගේ රහස් වැරදි දන්නෝ කවුරුද? නොදැන මා කළ පව් සෝදාහල මැනව. උඩඟු කමේ පාපයෙන් මා වැළැක්වුව මැනව. එහි බලපෑමට මම යටත් නොවෙම්වා. එවිට මම දරුණු පවින් නිදහස් වී නිදොස් කෙනෙක් වන්නෙමි. මාගේ පර්වතයද මාගේ මිදුම්කරුද වන සමිඳුනි. මා මුවේ වචනද මා සිතෙහි භාවනාද ඔබ හට ප්‍රිය මනාප වේවා. මරියතුමියගේ ගීතිකාව. ඇය කියනවා ඔබගේ කැමැත්ත සිදු වේවා කියලා. ඔබගේ ජීවිතේ ඔබ කුමක් කළත් ඔබට පුළුවන් ද සම්විධාන වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන්න. ඔබ පාවිච්චි කරන වචන, ඔබ කරන ක්‍රියා, ඔබගේ සිතුවිලි වල ස්වාමීන් වහන්සේට ඉඩ දෙන්න පුළුවන්ද? ගීතාංජලියේ පුබුදු ගීතාංජලියේ 131 වෙනි ගීතිකාවෙන් මෙහෙම කියනවා. පුරා හදවතින් සිතා තුන් සිතින් කැමැත්ත අප ඔබ දෝතට දී දිවිය අපගේ තුති යදුමක් කරලමු ඔබගේ කැමැත්ත සිදු වේවා ඔබගේ කැමැත්ත සිදු වේවා ඔබගේ කැමැත්ත සිදු වේවා සමිඳුනි ඔබගේ වචනයේ දාසියන් වෙමු අපි වචනයේ දාසයන් වෙමු අපි වචනයේ දාසියන් වෙමු අපි. වචනේ දාසයන් වන්නට උන්වහන්සේ කැමති ආකාරයේ දරුවන් වන්නට අපි මේ දවසේදී උන්වහන්සේගේ බලය ඉල්ලා සිටිමු. ඔබට ජේසුස් පිටයි.